Patirool FM. Patirool. ඔහෙ දැනගන්නවා මම මෙහෙම හිටියට මහාචාර්ය කෙනෙක්. අන්න එක දැනගන්නවා තේරුණාද? අනේ යනවා යන්න වාත්තේ යන්න. මෙතන මහාචාර්ය. මොකද කිව්වේ? ඔහෙ හිතන්නේ මහාචාර්ය කෙනෙක් වෙනවා කියන එක ලේසි වැඩක් කියලාද? මේ මට ඕවා හිතන්න වෙලාවක් නෑ මාත්තයා. මට මාළු අල්ලන්න යන්න තියෙනවා. මිනිස්සයෝ මෙන්න මේක අහනවා. මිනිහෙක් වුණාම හැම මොහොතෙම මොනවා හරි ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න දෙයින් තමයි මිනිහෙක් දිදුලන්නේ. ඔහෙට තේරෙනවද ඒක? අනේ ඉතින් දිදුල ගන්න බැරි නම් උරච්චි කරගන්නවකෝ. මගේමකෝ. මම යනවා මාළු බාන්න. කරුමයක්ද මේ? මේ මිනිස්සුන්ගේ තියෙන නූගත්කම හින්දා කවදාවත් ගොඩ එන්නේ නැහැ. මේ හලෝ මේ ඔහෙ පත්තර පොත් කියවනවද? කාටද මහත්තයා ඕකට වෙලාව තියෙන්නේ? පත්තර නම් ගන්නවා මාළුවට. පත්තර කියවන්න අපිට වෙලාවක් තියෙන එකක් නැහැ. මාළු බාන්න තියෙනවනේ. ඔය බලහල්ලකෝ. අනේ අපේ මේ ඔහෙට බැරි නම් ළමයෙකුට හරි උගන්වන්න උත්සාහ කරනවා මිනිස්සු. ඒම කියන්න එපා මාත්තයා. දැන් අපේ ලොකු කොළුවට මාළුවෙක් බාගන්න දන්නවනේ. ඌට උගන්නන්න දෙයක් නෑ. ඌ ෂෝක් එකට දන්නවා මාළුවෙක් අල්ලගන්න. Shit. කවුද? My God. මේ අයිසේ ඔහෙට ඔය මාළු බෑවිල්ලෙන් තොර ලෝකයක් නැද්ද? ළමයෙකුට හරි උගන්නලා මං වගේ මහාචාර්යවරයෙක් කරන්න උත්සාහ කරනවා. සේරමල්ලා එහෙම කොළහම කොහමද මහත්තයෝ මාළු කැල්ලක් කන්නේ? අන්න එක කියනකෝ. ඔහෙ ගැන කතා කරලා වැඩක් නෑ. මට ජීවිතේට දැකලා නෑ ඔහෙ වගේ පොල් බූරුවෙක් අම්මපා. මන් නම් දැකලා තියෙනවා. මන් නම් දැකලා තියෙනවා මං වගේ තව පොල් බූරුවෙක්. කවුද? ඔය මගේ ඉස්සරහ පිට හිටන් ඉන්නේ. මං වගේ කියන දේ අහන්නේ නැති. තාක තීරු ඌරෙකුට පාඩමක් කියා දෙන්න හදන ඔහෙ පොල් බූරුවෙක් නෙමෙයි කියලාද මහත්තයා හිතන් ඉන්නේ. Shit. කවුද? මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.